සුබ දවසක් හැමෝටම. මම අද කියන්න යන්නේ මේ මොහොතේ ඔබට විශ්වය ලබා දෙන පණිවිඩය මොකක්ද කියලායි. මේ මොහොතේ ඔයා මොනවද කරන්න ඕනි කියලා ඔබට ලැබෙන පණිවිඩයයි මේ වීඩියෝවේ තියෙන්නේ. එහෙනම් මුලින්ම කරන්න ඕනි මේ පින්තූර තුනෙන් ඔබේ සිත වඩාත් මැදිලා යන පින්තූරය තෝරගෙන ඔබට අදාළ එක බලන එක විතරයි. ඔබ තෝරගත්තේ මේ පළවෙනි පින්තූරය නම් මේ මොහොතේ විශ්වය ඔබට ලබා දෙන පණිවිඩය වන්නේ ඔබ ධනාත්මක විය යුතු බවයි. ඔබේ ප්‍රාර්ථනා ඉටු වීමට ඔබ සෑම දෙයක් ගැනම ධනාත්මකව සිටිය යුතු බවට ඔබට පණිවිඩයක් දෙනවා. ඔබේ මනස කියන්නේ ඔබේ සිතුවිලි ප්‍රක්ෂේපණය කරන විශාල තිරයක් වගේ. ඉතින් ඔබ ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් දැන් ඔබට ලැබී තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් ධනාත්මකව මේ මොහොතේ සිටිය යුතු බවට විශ්වය ඔබට තරයේම අවධාරණය කරනවා. අතීතයේ සතුටු වූ අවස්ථා නැවත සිහිපත් කිරීම මගින් අනාගතයේදී එවැනි ප්‍රීතිමත් අවස්ථා උදාවන බව ඔබ විශ්වාස කර යුතුයි. ඔබේ වටපිටාවේ සිදුවන සියලු දේ පිළිබඳව ඔබ ධනාත්මකව දකිමින් මේ මොහොතේ කාලය ගත කළ යුතු බව විශ්වය ඔබට කියනවා. ඔයා තෝරගත්ත මේ දෙවෙනි පින්තූරය නම් අපි බලමු ඔයාට මොකද්ද විශ්වය ලබා දෙන පණිවිඩය කියලා. දවස පුරා ඔබට සිදුවන දේවල් ඔබට පාලනය කළ නොහැකි වුවත් එම තත්ත්වයන්ට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ඔබ පාලනයක් ඇති කරගත යුතු බව විශ්වය ඔබට පණිවිඩයක් දෙනවා. කෝපය, බලාපොරොත්තු සුන්වීම වැනි අවස්ථාවලදී ඇතිවන හැඟීම් ඔබ පාලනය කරගත යුතු වෙනවා. සිදුවන ඕනෑම දෙයක ධනාත්මක හෝ ඍණාත්මක අවස්ථාව හඳුනාගෙන ඔබ ඔබේ සිතට නැගෙන ආවේගයන් එලෙසින්ම මුදා නොහැර එම හැඟීම් පාලනය කරගත යුතු බවයි ඔබට විශ්වය කියන්නේ. සියල්ල හොඳින් සිදුවන බව විශ්වාස කළ යුතුයි. දුෂ්කර අවස්ථාවලදී පවා ඔබේ සිත සුබවාදී බවෙන් පුරවාගෙන මේ මොහොතේ කටයුතු කළ යුතු බවයි ඔබට විශ්වය කියන්නේ. මේ කාඩ් පද තෝරගත් ඔබට මේ විශ්වය කියන්නේ සතුට යනු ඔබේ ජීවිතයේ සෑම දිනකම ඔබ ගත යුතු තේරීමක් බවයි. ඒ කියන්නේ සතුට ඔබ කුමන දෙයකින් හෝ සොයාගත යුතු බවයි. ඔබට සිදුවන සෑම සරල දෙයකම පවා සතුට ඔබ දැකිය යුතු බව ඔබට මේ වෙලාවේ විශ්වය පෙන්වා දෙනවා. ඔබ දැන් ජීවත් වන්නේ සතුට හංගාගෙනයි. ඔබට ඔබේ සතුට සරල දේවල් වලින් පවා අත්විඳින්න පුළුවන්. උදෑසන හිරු උදාවේ සුන්දරත්වය බැලීමෙන්, ආදරණීයෙකුගේ උණුසුම් වැළඳ ගැනීමකින්, උදෑසන බොන තේ කෝපයේ රස විඳිමින් ඔබට ඔබේ සතුට සොයා ගන්න පුළුවන්. ඒ සරල දේවල් අත්විඳිමින් ඔබව සතුට කිරීමට ඔබ කාලයක් වෙන් කරගත යුතු බවට මේ විශ්වය ඔබට අවධාරණය කර සිටිනවා. අතීතයේ ඔබගෙන් ඔබට සිදු වූ වැරදි වලට සමාව දෙමින් අලුත් ජීවිතයේ සතුටට ඔබ ප්‍රධාන තැනක් දිය යුතු බවයි මේ වෙලාවේ ඔබට විශ්වය කියන්නේ. සතුට කියන්නේ ඔබ ළඟ නැති දෙයක් නෙමෙයි. ඔබ කරන්න ඕනේ ඔබේ හැංගිලා තියෙන සතුට මේ මොහොතේ එළියට ගැනීම පමණයි.